ආයුබෝවන් පුතේ හැමෝටම අද දවසේ අපි සාකච්ඡා කරනවා බුද්ධි පරීක්ෂණය අත්‍යවශ්‍ය ගැටලුවක්. එතකොට ඔයාට මේ ගැටලුවට යනකොට අපිට ගැටලුවේ දෙනවා පන්තියක පිරිමි ළමයි 5 දෙනයි, ගෑනු ළමයි 3 දෙනයි. පන්තියක පිරිමි ළමයි ඉන්නවා කී දෙනයිද? පිරිමි ළමයි ඉන්නවා 5 දෙනයි, ගෑනු ළමයි ඉන්නවා 3 දෙනයි. එම පන්තියේ නායකයා ලෙස පිරිමි ළමයෙකු. නායකයා කවුද? පිරිමි ළමයෙක්. නායිකාව කවුද? ගැහැණු ළමයෙක් ලෙසත් තෝරා ගත හැකි එකිනෙකට වෙනස් ක්‍රම. දැන් ඔයාට මම එකපාරම මේ ගාන හදන්න තියෙන ලේසිම ක්‍රමේ ගත්තොත් 5 වරක් 3 15යි පුතා උත්තරේ 2 කීවොත් ගැටලුයිනේ. ඒ නිසා අපි තියරි කොටසකට යමු. ඒ නිසා අපි තියරි කොටසක් සාකච්ඡා කරමු. මෙන්න මේ ගානේ ඔයාට මම කියනවා මංගාව තියෙන්නේ කමිස එකයි. කලිසම් එකයි. කමිස එකයි කලිසම් එකයි. අඳින්න පුළුවන් එකිනෙකට වෙනස් ක්‍රම කීයද? වෙනස් ක්‍රමත් කීයද? එක් වරක් එක එකයි. ඇයි ඒ කමිසෙට ඒ කලිසම අඳින්න ඕන. නමුත් මම ඔයාට කියනවා මංගාව කමිස දෙකක් තියුණා. ඒ වුණාට තියෙන එක කලිසමයි. මොකද කරන්න වෙන්නේ? කමිස දෙක AB කියන්නකෝ. කලිසම X කියන්නකෝ. A කියන කමිසෙත් එක්ක X කලිසම අඳින්න පුළුවන්. B කියන කමිසෙත් එක්ක X කලිසම අඳින්න පුළුවන්. එහෙනම් ක්‍රම දෙවරක් එක දෙකයි. පුතේ වෙනස් ක්‍රම විකල්ප කියලා හැදෙනව නම් අපි මතක තියාගන්න ඕන එන්නේ අනිවාර්යයෙන් මොකක්ද? ಗುಣ කිරීමක්. වෙනස් ක්‍රම විකල්ප ක්‍රම කියනවා නම් අනිවාර්යෙන් එන්නේ ಗುಣ කිරීම. මම ඔයාට කියනවා මට තියෙනවා කමිස 5ක්, ටවුසර් තියෙනවා 4ක්. මට තියෙනවා කමිස 5යි, කලිසම් 4යි. දැන් ඔයා කියන ක්‍රමේ 5 වරක් 4 කීයද? 20යි. එහෙනම් ඔයාට යම් ප්‍රමාණයකට ගාන ගැටලුව තේරුම් ගන්න පුළුවන් වුණා. අපි දැන් මෙහෙම හිතමුකෝ සමිතියක සමාජිකයෝ ඉන්නවා පිරිමි කට්ටිය 8 දෙනයි. හරි. එක සරලව ගමු. පිරිමි කට්ටිය දෙන්නයි. ගැහැණු අය එක්කෙනයි. පිරිමියෙක් සභාපති කරලා ගැහැණු කෙනෙක් ලේකම් කරනවා නම් පත් කරන්න පුළුවන් කොහොමද ගම? පිරිමි දෙන්න AB. කාන්තාව X. A එක X දාන්න පුළුවන්. B එක X දාන්න පුළුවන්. ඒ කියන්නේ පුතා මේකේ ගුණිතය නේද? එහෙනම් පිරිමි දෙන්නයි කාන්තාව එක්කෙනයි දෙවරක් එක කීයද? 2යි. ඔයාට කියනවා නෑ පිරිමි 8ක් ඉන්නවා කාන්තාව 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් මේ පිරිමි 8 දෙනාම සභාපති විදිහට මේ කාන්තාවෝ 3 දෙනාම ලේකම්වරියන් විදිහටත් ගන්නවා නම් අපි කරන්නේ මොකක්ද? 8 වරක් 3 ගුණ කරනවා. එතකොට එනවා ඔයාට කීයක්ද? 24යි. එහෙනම් පිරිමි දෙන්නයි කාන්තාවෝ එක්කෙනයි නම් දෙවරක් එක 2යි. පිරිමි 8 දෙනයි කාන්තාවෝ 3 දෙනයි නම් 8 වරක් 3 24යි. පිරිමි 10යි කාන්තාවෝ 10යි. දැන් කියන්න සභාපති කොහොමද තෝරන්නේ? ලේකම් කොහොමද තෝරන්නේ? පිරිමි 10යි කාන්තාවෝ 10යි. සභාපතිවරයා පිරිමි, ලේකම්වරිය කාන්තාවක්. එහෙනම් 10 වරක් 10 ක්‍රම යෙදෙනවා කීයක්ද? 100ක්. ක්‍රම යෙදෙනවා 100ක්. එහෙනම් අපිට පුළුවන් දැන් අපේ ගැටලුවට උත්තරේ සපයන්න මෙන්න මේ ලබාගත්තු දැනුමත් එක්ක. පන්තියක පිරිමි ළමයි කී දෙනයිද? 5 දෙනයි. ගැහැණු ළමයි කී දෙනයිද? 3 දෙනයි. එම පන්තියේ නායකයා ලෙස පිරිමි ළමයෙකුත්. නායකයා විදිහට කවුද තෝරන්නේ? පිරිමි ළමයෙක්. නායිකාව ලෙස ගැහැණු ළමයෙකුත්. එහෙනම් පිරිමි ළමයි එක්කෙනයි තෝරන්නේ. ගැහැණු ළමයිනුත් එක්කෙනයි තෝරන්නේ. දෙන්නෙක් තෝරනවා වුණොත් ගාන වෙනස් වෙනවා. පිරිමි ළමයි දෙන්නෙකුයි ගැහැණු ළමයි දෙන්නෙකුයි තෝරන්න පුළුවන් වෙනස් ක්‍රම කිව්වහම අපි ඉස්සරහට ඉගෙන ගමු. දැනට පිරිමි ළමයි එක්කෙනයි නායකයෙක් විදිහට, ගැහැණු ළමයි එක්කෙනයි නායිකාවක් විදිහට. එහෙනම් තෝරගන්න පුළුවන් වෙනස් ක්‍රම ඔයාට එනවා දැන් ලේසියෙන් 5 වරක් 3 15යි. එහෙනම් ඔයාට වෙනස් දෙකක් දෙවර්ගයක් දීලා
තෝරගන්න පුළුවන් වෙනස් ක්‍රම අහපුවාම ඔයා කරන්නේ අදාළ සංඛ්‍යා දෙක ගුණ කරනවා. අදාළ සංඛ්‍යා දෙක ගුණ කරනවා. අපි උදාහරණයක් හැදුවා සභාපති වරයෙක් ලේකම් වරියක් විදිහට. එහෙනම් ඔයාට ඒ විදිහට විසඳ ගන්න පුළුවන් මේ වගේ පහසුවෙන් කෙටියෙන් සරලව තෝරාගෙන විසඳ ගන්න පුළුවන් ගැටලු වලට පුතේ අමාරු ක්‍රමවේද පාවිච්චි කරන්න එපා ඒක අපරාධයක්. අපිට විභාගයේ තියෙන කාලෙත් එක්ක යුද්ධයක්. නේද? ඔයාට ගණිත ගැටලු විසඳ ගන්න පුළුවන්. බුද්ධි පරීක්ෂණේ පුළුවන්. නමුත් ඔයා කෙටි ක්‍රම හොයාගන්න ඕනේ. ඇයි? මෙන්න මේ පැයක් වගේ සීමිත කාලයක් ඇතුළත විභාගේ ගොඩ දාගන්න. එහෙනම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ ගැටලු තවත් අපේ වීඩියෝ ඇතුළත් කරලා තියෙනවා. ඒ වීඩියෝ නරඹන්න පුළුවන්. ඊට අමතරව ඔයාට අපේ පන්ති වලට එනවා නම් තිරේ දිස්වෙන නම්බර් එකට අපිට WhatsApp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබා දීලා ඒ දේවල් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ආයුබෝවන්. උස්සන්නයි සියලු දෙනාට.